තොල්ලෝ තිලක අමාමෑණී සුගත තථාගත අරහත් සිරි මුවමඩලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම දානය පිණිස ගෙනෙන දහම් පණිවිඩයයි මේ. අද උතුම් ධර්ම දානය කරන්නේ කර්මය කියන්නේ මොකක්ද කියලා. පළමු උත්තම තෙරුවන් වැඳ නමස්කාර කරනවා. සත්පුරුෂ ඔබට පුණ්‍යවන්ත දවසක් වේවා. සම්බුදු දහමේ කර්මය කියන්නේ චේතනාවට. ඒ බව මෙහෙම දැක්වෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාව කර්මය කියලා වදාරනවා කියලා. මේ අනුව සිතන චේතනාව අනුව සිදු කරන කර්මයද යහපත් හෝ අයහපත් වෙන්න පුළුවන්. ඒ අනුව ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස කුසල ධර්ම, දස පාරමී ධර්ම, සම 40 කර්මස්ථාන ආදී පින් කටයුතු යහපත් කර්ම ගණයටත් පස්පව්, දස අකුසල්, අධර්ම වෙළදාම් ආදී අයහපත් කර්ම සංඛ්‍යාවටත් වැටෙනවා. එහෙම යහපත් කර්ම හේතුවෙන් සැපදායක සැනසුම් මෙලවන යහපත් විපාකත් අයහපත් කර්ම හේතුවෙන් දෙනෙත් කඳුලින් තෙත් කරවන දුක් විපාකත් ගෙන දෙනවා. යහපත් කර්ම වලට ගෙන දෙන සැප විපාක ආනිසංස නමින් දක්වනවා. අයහපත් කර්මයන්ගේ දායාදයේද එහෙම වෙනවා. කුසල අකුසල කර්ම වලට විපාක ගෙන දෙන අවස්ථා හතරක් ධර්මයේ සඳහන් වෙනවා. දිට්ඨ ධම්ම වේදනීය, උපපච්ච වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසි කර්ම කියලා. තමන් කරන හොඳ හෝ නරක කර්ම වල කොටසකට මෙලෝ විපාක ලැබෙනවා. ඒ අවස්ථාවේ පහළ වූ චිත්ත වීතියේ පළමු ජවන ශක්තියේ. ඒ කියන්නේ නිදර්ශන ලෙස පුන්නනම් දුක්ඛ අචින්චි මානවිකාව සුප්පබුද්ධ ආදී අය දක්වන්න පුළුවන්. මේවා දිට්ඨ ධම්ම වේදනීය විපාකයයි කෙටියෙන් දැනගන්නට ඕන. ඉතින් එහෙම අපි කරන කුසල අකුසල කර්ම වලට මතු ජීවිතයේ කොටසක් විපාක දෙනවා. ඒ පහළ වූ චිත්ත වීතියේ සත්වන ජවනයාගේ ශක්තියෙන්. මේවා උපපච්ච වේදනීය කර්ම කියලා දැනගන්න ඕන. නිදර්ශන ලෙස දේවදත්ත තෙරුන් අපාගත වීම, සැරියුත් මහ රහතන් වහන්සේට පහර දුන් නන්ද යක්ෂයාගේ අපාගත වීම, මහා ගුණති උප්පලවන්නා මෙහිණිය දූෂණය කළ නන්ද මානවකගේ අපාගත වීම, ඉන්දික දුගියා අනුරුද්ධ මහ රහතන් වහන්සේට එක දම් හැන්දක් දීලා දෙව්ලොව ඉපදීම, බණාහමෙන් හිටිය මැඩියා දෙව්ලොව ඉපදීම කියලා දක්වන්නට පුළුවන්. අපරාපරිය වේදනීය කර්ම. මේවා ජීවිතයේද මේ ජීවිතයේද මීළඟ ජීවිතයේද හැරුණකොට දීර්ඝ සසරදී විපාක දෙන කර්ම වෙනවා. ඒ අවස්ථාවේ පහළ වූ චිත්ත වීතියේ ජවන 7න් මැද ජවන 5 වෙනවා. එනම් 2 3 4 5 6 කියන ජවන 5 වෙනවා. නිදර්ශන ලෙස චක්කුපාල හිමිගේ දෙනෙත් අන්ධ වීම, මුගලන් මහරහතන් වහන්සේට හොරුන් පහර දීම, අපුත්තක සිටුවරයාට ධනය ලැබීම, උප්පලවන්න රහත් මෙනිහෙන්ට විශිෂ්ට රූ සම්පත්තියක් ලැබීම වගේ දක්වන්න පුළුවන්. මෙලොව විපාක දිය යුතු කොටස මෙලොව විපාක දෙන්නට අවස්ථාවක් නොලැබුණොත් මතු විපාක දෙන්නේ නැහැ. ඒ විපාක කොටස අහෝසි වෙලා යනවා. පරලොව දිය යුතු විපාක එසේ දීමට අවස්ථාවක් පැමිණියේ නැත්නම් අහෝසි වෙලා යනවා. උදාහරණයක් ලෙස දෙව්දත්තට අවුරුදු 36ක් හොඳින් පැවිදි ජීවිතය ගත කළා. ඒ අනුව හොඳ කර්මයන්ගේ හොඳ විපාක කොටසක් මතු දිවියේ ලැබෙනවා. නමුත් ඔහු අපාගත වූ නිසා ඒ හොඳ සැප විපාක ඒ ස්ථානයේ ලැබෙන්නේ නැහැ. එහෙම ලබා ගන්න බැරි නිසා මතු ජීවිතයෙන් ලැබීමට තිබූ සැප විපාක කොටසත් අහෝසි වෙලා යනවා. නමුත් පිරු මහානදම අපත යන්නේ නැහැ. මතු එම කුසල බලය අපරාපරි වේදනීය ලෙස මතු වෙලා සට්ටිස්සර නමින් පසේ බුදු වෙනවා. ඉතින් ඒ වගේ යමෙක් බුදු පසේ බුදු මහරහතන් යන තත්ත්වයටපත් වුවොත් සියලු කර්ම ඉන්හිහා දිවියකදී විපාක දීම නැති වෙනවා. උදාහරණ ලෙස අඟුලිමාල මහරහතන් වහන්සේ දක්වන්න පුළුවන්. ඉතින් සත්පුරුෂ ඔබ මේ ආකාරයට කර්ම විපාක දෙන හැටි දැනගන්න ඇති. දිට්ඨ ධම්ම වේදනීය, උපපච්ච වේදනීය, අපරාපරි වේදනීය, අහෝසි කර්ම විදිහට සත්පුරුෂ ඔබ වෙත ගෙනාපු දහම් පණිවිඩය මෙලෙස නිමා කරනවා. මෙම උතුම් ධර්ම දානයෙන් රැස් කළ පින් බලෙන් පරලෝ සැපත් ආදරණීය තාත්තා ඇතුළු සංසාරගත ඥාතීන්ද සියලු ලෝක සත්‍යය ඥාතීන්ටද සියලු ලෝක සත්‍යයන්ටද සියලු පින් මෙත් සිතින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. සියලු ලෝක සත්‍යෝ මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. වහවහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරතා යම් දුගතියක සිටිනම් සුගතියකට පැමිණෙත්වා. හැමදෙනා